මොනරාගල මාලිකාතැන්න මහාවිද්‍යාලයේ දරුවන්ට අද අපූර්ව දවසක්. මෙතෙක් කලක් බොන්න පිරිසිදු වතුර ටිකක් නැතිව සිටි ඔවුන්ගේ බලාපොරොත්තු මල්පල ගැන්වමින් ගම්මැද්ද කණ්ඩායම අද මොනරාගල මාලිකාතැන්න මහාවිද්‍යාලයට ප්‍රති ආශ්‍රිත ජල පෙරණ පද්ධතියක් ලබා දුන්නා. මොනරාගල මාලිකාතැන්න මහාවිද්‍යාලය සිසුන් 1300කට අධික ලබන පාසලක්. පාසලේ සිසුන් වගේම ගුරුවරුනොත් පීඩාවට පත් වෙලා හිටියේ පිපාසයට පිරිසිදු දිය බිඳක් නොමැතිවීම නිසායි. ගැටලුව උග්‍ර වෙලා මේ වෙනකොට ළමුන් කිහිප දෙනෙක්ම වකුගඩු රෝගීන් බවට පත් වෙලා මේ ප්‍රශ්නය ගම්මු ගම්මැද්දට කිව්වා. ඒ ප්‍රශ්නයට විසඳුම් අරගෙන ජනවාරි 11 වෙනිදා ගම්මැද්ද කණ්ඩායම් මාලිගාතැන්නට ගියා. ඒ පානීය ජල ව්‍යාපෘතියේ වැඩ ආරම්භන්න මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ පානීය ජල ව්‍යාපෘතියේ වැඩ සාර්ථකව නිම කරන්න ගම්මැද්දට හැකි වුණා. ඒ බුරැල්ලේ පදිංචි මන්ත්‍රී අමරසිංහ මහත්මියගේ මූල්‍ය දායකත්වයෙන් සිසු දරුදරියන්ගේ වගේම මාලිගාතැන්න ගම්මුන්ගේ මුවගට සිනහාවක් එක් කරමින් අද ගම්මැද්ද ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා. මේ අවස්ථාව සඳහා මන්ත්‍රී අමරසිංහ මහත්මිය නිවුස් ෆස්ට් ඩිජිටල් අධ්‍යක්ෂ කේ මයුරන් මහතා, මොනරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හර්ෂණී සමීරා මහත්මිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන්ට් කමාන්ඩර් දුෂාන්ත සිරිමවන් මහතා, බඩල්කුඹුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා, බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් KVDC විමලසිරි මහතා, බඩල්කුඹුර ග්‍රාමීය නිලධාරී KM චන්ද්‍රාවති මහත්මිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්, ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරළ මහතා ඇතුළු ගම්මැද්ද කණ්ඩායම සහ මොනරාගල මාලිගාතැන්න මහාවිද්‍යාලයේ විදුහල්පති ගාමිණී රත්නායක, සහකාර විදුහල්පති පූජ්‍ය හිඟුරුකඩුවේ සාරද හිමි, නියෝජ්‍ය විදුහල්පති HMD බණ්ඩාර, පාසලේ ගුරුවරුන්, අවට පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා. බඩල්කුඹුර කොට්ටාසේ වසම් 41ක් තියෙනවා. අපේ කොට්ටාසෙන් තමයි ප්‍රධාන ගංගා කීපයක්ම ගලාගෙන යන්නේ. විශේෂයෙන්ම මැණික් ගංගාත් කුඹුක්කන් ඔයත් ඊට අමතරව කුඩා ඔයත් යනවා. ඔච්චර ජල කඳක් තියෙද්දි මේ කොට්ටාසේ මිනිස්සුන්ට පිරිසිදු පානීය ජලය අපහසුයෙන් තමයි සොයාගන්නේ. ඒ අතරතුර ගම්මැද්ද වැඩසටහන මූලික වෙලා කරපු උතුම් කාර්යයට අමරසිංහ මැතිණිය ඇතුළු සියලු දෙනාටම බොහොම ස්තුතියි. මේ සභාව ආමන්ත්‍රණය කළ මොනරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හර්ෂණී සමීරා මහත්මිය, හරි අධ්‍යාපනයක් ලබන්න නම් හොඳ ශාරීරික මානසික සෞඛ්‍යයක් තියෙන්නට ඕනේ. දැන් අද දවස වෙනකොට ටිකක් රස්නේ අධික කාලයක් මේ කාලය මේ ප්‍රදේශයට. ඉතින් නිවසින් රැගෙන එන ජල ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ පාසල් කාලය තුල පානය කරන්නට. එහෙම අවස්ථාවල දරුවෝ එහෙම ඇවිදිමින් වතුර හොයන්නට වුණු අවස්ථාව අද දවසේ ඔබ නැති කරලා තියෙනවා. ඔවුන්ට මේ පානීය ජල පිරිපහදු ඒකකය ලබා දීමෙන්. ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරළ මහතාත් පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කළා. මම කැමතියි මේකේ ආරම්භය ගැන චුට්ටක් කතා කරන්න. මේ සඳහා අපිත් එක්ක මුලින්ම සම්බන්ධ වුණේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් කියන අපේ බණ්ඩාර මහත්මයා. මෙතනින් ඉඳන් කිලෝමීටර් කිහිපයක් එහා පැත්තේ තියෙන ටැම්පවත්තේ පාසලේ අපි ආරෝ පිරිපහදුව අපි විවෘත කරන දවසේ එතුමා ඇවිල්ලා අපිට පොඩක් කරදර කරා අපේ ඉස්කෝලේටත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා චුට්ටක් එන්න බලන්න ගිහිලා. එදා දවසේ ඇවිල්ලා කොහොම හරි අපි මේ විද්‍යාලය බැලුවා. එතකොට අපි තේරුම් ගත්ත ඇත්තටම මාලිගාතැන්න විද්‍යාලයටත් ගම්මානයටත් පානීය ජල ගැටලුව උග්‍ර විදියට තියෙනවා කියලා. දැන් සන්තෝෂයි කියන්න අද ඉඳන් ඕගොල්ලොන්ට මේ සියලු ප්‍රශ්න විසඳලා පානීය ජලය ලබා දෙන්න ගම්මැද්ද කටයුතු කරලා තියෙනවා. මේ සභාව ඇමතු විද්‍යාලයේ විදුහල්පතිතුමන් ලොකු පුණ්‍ය කර්මයක් වගේම ලොකු සමාජ මෙහෙවරක්, සමාජ සත්කාරයක්, ඒ වගේම මම දකිනවා මේක අනාගත ආයෝජනයක් කියලා. හේතුව දුවදරුවෝ ඊටාම සතුටින් සෞඛ්‍ය සම්පන්නව කටයුතු කරනවා කියලා කියන්නේ අනාගතයේ හොඳ වැඩදායී පිරිසක් සමාජයට දායාද කරන්න පුළුවන්. ඒ වගේම අසනීප පිරිස සමාජය තුල වැඩි වෙනවා කියලා කියන්නේ සෞඛ්‍ය අංශයට බරක්, ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයට වියදමක්. ඒ නිසා මම දකිනවා මේක සත්කාරයක් වගේම අනාගත ආයෝජනයක් විදියට. විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති HMD බණ්ඩාර මහතා ව්‍යාපෘතිය පිළිබඳව අදහස් පළ කළා.
මට මේ මාලිගාතැන්න විද්‍යාලයට මේ ලබා දුන්න ජල පෙරණය පිළිබඳ පොතක් ලියන්න කරුණු තියෙනවා. මේ ගම් ප්‍රදේශය සහ මාලිගාතැන්න විද්‍යාලය තුල දැනට වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඉදිරි පරම්පරාවට අවශ්‍ය මේ පහසුකම සලසා දෙන්න අපි මහත්සේ කැප වුණා. අද දවසේ අප පාසලට ඊටාම විශේෂ දවසක්. ඒ නිසා අපේ දරුවන්ට ඉදිරි අනාගතයේදී හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින්න මේක ලොකු පිටුවහලක් වෙයි. මීට සමගාමීව ගම්මැද්ද සහ Google පෙනවිටි ආයතනය එක්ව ගර්භණී මාතාවන් වෙනුවෙන් පෝෂණ සලකලා ලබා දීමේ වැඩසටහනේ 3 වෙනි අදියර ක්‍රියාත්මක වුණා.